ඔයා YouTube කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම දැනගන්න ඕනි දෙයක් තමයි ඩිප් එක කියන්නේ මොකක්ද කියලා. ඩිප් එක කියන්නේ මොකක්ද ඇත්තටම? ඩිප් එක කියන්නේ මෙහෙමයි. හැම YouTube කෙනෙක්ගෙම බොහෝ දුරට channel එකේ මුලින්ම උනත් සාර්ථක කාලයක් එනවා. අපි හිතමු දැන් සාමාන්‍ය views 50 60 ඔහොම තිබිලා එක වීඩියෝ එකකට views එනවා ඔන්න දැන් 5000. එහෙනම් ආයේ ඊළඟ එකටත් 4000ක් වගේ නේ ඊළඟ එකට 6000ක් එනවා ඔහොම තියෙනවා. ඊට ආයෙත් views ඇටලා 100ට වගේ. එහෙම. හැමෝටම මෙහෙම කාලයක් තියෙනවා. දැන් මගේ channel එක තරුෂික දීගාව කියලා channel එකක් තියෙනවා. ඒකේ මුලින්ම වීඩියෝ එකකට views ගියා 75000ක්. ඊට පස්සේ එකට ගියා 36000ක්. ඊට පස්සේ එකට ගියා 28000ක්. ඊට පස්සේ එකට 10000ක් ගියා. ඊට පස්සේ එකට 20000ක් ගියා. ඊට පස්සේ ඉතින් හැම එකටම 1000ක් වගේ තමයි යන්නේ දැන්. එතකොට ඇයි එහෙම වෙන්නේ කියන්නේ? ඇයි එකපාරම වැඩි වෙලා තිබිලා views ආය අඩු වෙන්නේ? සහ ඒ අඩු වෙද්දී YouTubersලා විදියට අපි හිතන්න ඕනි කොහොමද කරන්න ඕනි මොකද්ද? ඒක තමයි මම කතා කරන්න යන්නේ. එතකොට මෙහෙම කේස් එකක් තමයි වෙන්නේ. දැන් YouTube එකේ විතර නෙවෙයි ජීවිතෙත් එහෙම තමයි. ඩිප් එකක් කියලා එකක් තියෙනවා. ඩිප් එකක් කියන සාර්ථක අවස්ථාවකට පස්සේ අසාර්ථක අවස්ථාවක් එනවා. ආයෙ සාර්ථක අවස්ථාවක් එනවා. එතකොට ඒ අසාර්ථක ඒ කියන්නේ අසාර්ථක නෙවෙයි. ඒක හරියටම කියන්නේ අපි වැඩ කරත් ප්‍රතිඵල නැහැ අපි හිතන විදිහට. එහෙම කාලයක් එනවා. ජීවිතෙත් එනවා YouTube එකෙත් එනවා හැමතැනම එහෙම නවා කියන්නේ අපි වැඩ කරන තරමට ප්‍රතිඵලයක් එන්නේ. කලින් එච්චර මේ වැඩ කරෙත් නැහැ. හැබැයි මහා ලොකු ප්‍රතිඵලයක් ආවා. දැන් ඊටත් වැඩි වැඩ කරන හැබැයි ඒ තරම් නෙමෙයි ඊට වැඩි 100 ගුණයක්වත් යට ප්‍රතිඵලයක් නැහැ. එහෙම කේස් එක. එතකොට දැන් අපිට YouTube එකේදී ඕක පේනවා. ඒද views කීයක් යනවද? වීඩියෝ එකට subscribersලා කීයක් ආවද? එහෙම පේනවනේ. හැබැයි ජීවිතේ එහෙම පේන්නේ නැතුණත් අපි ජීවිතෙත් කල්පනා කරලා බැලුවම එහෙම සාර්ථක කාලයයි ඊට පස්සේ අසාර්ථක කාලය ඊට පස්සේ ආය සාර්ථක කාලයයි. අසාර්ථක කියන්නේ නිකන් ඉඳන් අසාර්ථක වෙන සීන් නෑ මම කියන්නේ අපි වැඩ කරනවා ඒත් ප්‍රතිඵලයක් නැහැ. එහෙම. එතකොට ඒ අසාර්ථක කාලේ කොහොමද ගත කරන්නේ කියන එක මත තමයි ඊළඟ සාර්ථක කාලේ කොහොමද එන්නේ කියන එක තීරණය වෙන්නේ. ඒක අපි දැනගන්න ඕනේ. ඔක්කොටම ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් ඔයා මම කියන අවස්ථාවේ නම් ඉන්නේ YouTube එකේ. එක්ක මුලින්ම නම් ඉන්නේ තාම channel එකේ වීඩියෝක් viral ගිහින්වත් monetize වෙලාවත් නැහැ channel එකේ. එහෙමනම් හරි. එහෙම නැත්නම් දැන් හරි. දැන් ඔයාගේ channel එක මොකක් හරි වීඩියෝක් viral ගිහින් monetize වුණා. මොකක් හරි වුණා. දැන් ආයේ මොනවා කරත් views යම් කිසි ගානකින් උඩට යන්නේ. ඒ ස්ටේට් දෙකේ නම් ඉන්නේ ඔයා කරන්න ඕනි මෙච්චරයි. ඒකට තමයි ඩිප් එක කියන්නේ. ඩිප් එකෙන් මේ views වැඩි වෙනවා. ඊට පස්සේ ආය අඩු වෙලා තියෙනවා දැන්. හරි අඩු වෙලා දිගටම තියෙනවා. දැන් මොකක් කරත් වැඩි වෙන්නේ නැහැ වගේ. ඒ කාලේ ඔයා කරන්න ඕනි ඔයා හැම දේ ගැනම එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් මගේ දැන් වීඩියෝ එකට views 1000ක් වගේ යන්නේ. මේ channel එකේ. එතකොට දැන් views 1000ට වැඩි අඩු වෙලා බින්දු වුණත් 1000 වුණත් ඕකේ ලොකු වෙනසක් නැහැනේ. එතකොට ඔයා ඕනි වීඩියෝ එකක් දාන්න. ඔයා බලන්න මොන වීඩියෝද හරියන්නේ මොන වීඩියෝ එකද හරියන්නේ නැත්තේ එහෙම. දැන් ඔයාට views නිකන් හිතමු ලක්ෂයක් යනවා කියලා වීඩියෝ එක. ලක්ෂයක් ගියාට පස්සේ ඕක ඊළඟ වීඩියෝ එක දාන්න ඔයාට බයක් තියෙනවනේ. මේක හොඳ නැති එකක් වෙලා ඊට පස්සේ මේක views අඩු වෙයිද එහෙම කියලා. ඒ ලක්ෂයේ views යන එක ඕන්නම් 1000 වුණොත් එහෙම ලොකු එතන තර්ජනයක් තියෙනවා. දැන් views 1000ක් යනවා නම් ඒක views 500ක් වුණා 100ක් වුණත් ඒක අදාළ නෑනේ වාටිනේ. ඇයි පොඩ්ඩයිනේ අඩු වෙන්නේ. ඒ නිසා ඒ කාලය තුලද උපරිම එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ එක එක ටයිටල්ස් දාලා බලන්න, එක එක thumbnails දාලා බලන්න, ඕනි වීඩියෝ කරලා බලන්න. එක්ක වීඩියෝ වල නිශ්ශබ්ද මං එහෙමත් කරා. හරි. වීඩියෝ වල නිශ්ශබ්ද වෙන්න. ඕනි විදිහට කරලා බලන්න. හරි. බය වෙන්න එපා. ඒ පාරේ කොටසක්. සාර්ථකත්වයට යන පාරේ අසාර්ථකත්වයේ තියෙනවා. අසාර්ථක කාලේ කොහොමද ඉන්නේ කියන එකමත් තමයි ඊළඟ සාර්ථකත්වය එන්නේ. හරි. ඒ අසාර්ථක කාලය කියන්නේ මේ ඩිප් එක. මුලින්ම ඩිප් එකක් තියෙනවා, දැමුත් ඩිප් එකක් තියෙනවා.
මුලින්ම ඩිප් එකක් තියනවා කියන YouTube channel එක කවද මොනිටයිස් වෙයිද කියලා බලාගෙන ඉන්න කාලෙකුත් තියෙනවා. මොනිටයිස් වෙලා වීඩියෝ දෙක තුනක් හොඳින් ගියාට පස්සේ ආයෙත් ඒ තරම් වීඩියෝ වලට views යන්නේ නැති කාලෙකුත් ආයෙත් එනවා. දිගට මෙහෙම එනවා. ආයෙත් views ඔන්න ඊට පස්සේ ලක්ෂයක් විතර වෙලා ආයෙත් ඔන්න 10 18 වගේ වැටෙනවා. ආයෙත් හිතාගන්න බෑ කොහොමද වැඩි කරන්න කියලා. ඒ හැම ඩිප් එකේම අපි උපරිම එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳ YouTube කෙනෙක් වෙන්න නම් අපේම වීඩියෝ වල අහන්න ඕනි එක ප්‍රශ්නයයි තියෙන්නේ. මේක. ඇයි මේ වීඩියෝ එක වෛරල් යන්නේ? ඒක අපි අපෙන්ම අහන්න ඕනේ. මේක කවුරු හරි බැලුවා නම් ඇයි එයා බැලුවේ ඒක? අපි YouTube එක ස්ක්‍රෝල් කරද්දි ගිහිල්ලා ඔන්න වීඩියෝ එකක් වෛරල් ගිහින් තියෙනවා. අපි හිතන්න ඕනේ ඇයි ඒක වෛරල් ගියේ? මොකක්ද හේතුව? එහෙම හිතන්න ඕනි. මොකද අපි වගේම බිස්නස් එකක් කරන කෙනෙක් තමයි එයාත්. එයාත් YouTube කෙනෙක් අපිත් YouTube කෙනෙක්. එයාත් YouTube එකට අප්ලෝඩ් කරන අපිත් YouTube එකට අප්ලෝඩ් කරන්නේ. එතකොට එයාගේ එක වෛරල් යන්නයි අපි එක වෛරල් නොයන්නයි වාසනාව කියලා එකක් නෙවෙයි තියෙන්නේ. හේතුවක් තියෙන්නේ. ඒ හේතුව හොයාගන්න ඕනි. එතකොට තමයි ඔයත් අර ඒක ටික දියුණු වෙලා ඔයාගේ මේ YouTube channel එක කියන එක හොඳ ස්ථාවර බිස්නස් එකක් ගන්නට යනවා. ඒ කාලෙත් එක එක අඩු වැඩි වීම් තියෙයි. හැබැයි ඒක ඔයාගේ ජීවිතයට බලපාන එකක් නෑ. මොකද ඒ අඩු වැඩි දැන් ඔයා හිතන් views වාට යනවා මිලියනයයි ලක්ෂයයි අතර ඔන්න දෝලණය වෙනවා. අවුලක් නෑනේ. දැන් ඔයාට හුරු නෑ මේක. ඇයි අර ඔයාට බලාපොරොත්තු ඇති වෙලා නැති වෙලා ඒක හුරු නෑ. එතකොට ඔයා හිතන්න ඕනි මේකයි. අපේ සාර්ථකත්වය කියන එක ඔයා මනින්නේ views වලින් නම් හරි subscribers ලගෙන් හරි ඔහොමනම් එහෙම නෙවෙයි ඒක මනින්න ඕනි. එහෙම මැන්නොත් ඔයාට එපා වෙනවා. මොකද ඒකේ වල ඔයාට කන්ට්‍රෝල් එකක් නැහැනේ. ඔයාගේ සාර්ථකත්වය ඔයාම මැනගන්න. කොහොමද මැනගන්නේ? හරි මේ වීඩියෝ එකෙන් මම මොකක්ද ඉගෙන ගත්තේ? මොකක් හරි ඉගෙන ගත්තා නම් ඔයා සාර්ථකයි. ඒ සාර්ථකත්වය පේන්න යම් කාලයක් යයි. ඒක අවුලන්නේ. හරි. ඔයා එක්ක views වලින් හරි subscribers ලගෙන් හරි නම් සාර්ථකත්වය මනින්නේ. ඔයාට කෙලවෙනවා. එහෙම කරන්න බෑ. ඒක වාසනාවට හරි ඒ කියන්නේ. ඒක යම්කිසි අපි නොදන්න දෙයකට තමයි views subscribers එන්නේ. දන්නව හෝ නොදන්න. ඒකෙන් මනින්න එපා වුණාට. ඒක හරියන්නේ නැහැ. මේ වීඩියෝ එකේ මම මොකක් සාර්ථකුණත් අසාර්ථකුණත් මොකද්ද මම මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තේ? මොකක් හරි ඉගෙන ගත්තා නම් ඔයා සාර්ථකයි. සාර්ථකත්වයේ පැත්තට යන්නේ මේක හිමීට යන ගමනක්. හරි. ඒ නිසා කිසි දෙයකට උත්සාහය අතාරින්න එපා. දිගටම ක්‍රියේට් කරමු. එහෙනම් ජය වේවා. හරි.